ඉතින් ගොඩ කාලෙකින් මම වීඩියෝ එකක් දාන්නේ. කට්ටියට ඉතින් කොහොම සුබ දැසනක් වේවා. ඉතින් මං ඊයේ ගියා පූජා නගරයට. පූජා නගරයට කියන්නේ අනුරාධපුරේ. අනුරාධපුරේ කොහෙද? ශ්‍රී මහා බෝධිය බලන්නයි රුවන්වැලිසෑය බලන්නයි. ඒක වන්දනාමාන කරන්න තමයි ගියේ. ගොඩක්ම. ඉතින් ඒ අතරමඟ මම ගියේ පාරේ බස් එකේ. කොහේ ට්‍රාන්ස්පෝර්ට් ගත්තේ නෑ මම. පාරේ බස් එකේ ගියේ. ඉතින් මේ යද්දී මට හම්බුණා අසරණ මිනිහෙක්. හරිද? ඉතින් ඒ කියන්නේ කවුරුත් නැති මිනිහෙක්. ඉතින් මෙයා මගෙන් ඉල්ලන්නේ සල්ලි. හරිද? කන්ද මොන හරි සල්ලි ඉල්ලන්නේ. එතන හිටියා බස් එක එනකන් කොහොම හරි හිටියා මිනිස්සු 60-70ක් වගේ. එහෙම ගොඩාක් පිරිසක් හිටියා. එතන අනුරාධපුරේ ටවුන් එකේ මාකට් එක පාරේ. ඉතින් කවුරුත් එයාට සල්ලි දුන්නේ නැහැ. ඉතින් මං එයාට මලකට වැඩි සල්ලි තිබ්බේ නැහැ. මම රුපියල් 200ක් දුන්නා. ඒ තියෙන වෙලාව හැටියට කාඩ් එක මම ගත්තෙත් නැහැ වැඩිපුර සල්ලි. මම රුපියල් 200ක් දුන්නා. ඒ 200 දුන්නාට පස්සේ අනිත් මිනිස්සු 아무තේ වගේ මන් දිහා බලන්න පටන් ගත්තේ. හරිද? ඉතින් ඊට පස්සේ මම ඒ මොනසට දීලා ඉවරලා මම ඊළඟ බස් එක ආවා. ඉතින් අනුරාධපුරයට යද්දි මචං තව දෙයක් මම දැක්කා. ඒ දේ තමයි මචං මේ අසරණ ළමයෙක්. ඉතින් අසරණ ළමයෙක් හරිම මේ අමිහිරි බලන්න බෑ. හරිම දුක්බරයි. මේ ඉතින් මම එයාට රුපියල් 500ක් දුන්නා. 500ක් දීලා මම ඉතින් සුවදව කතා කරා යත් එක්ක. ඉතින් ඒ කතා කරද්දි මට දැනගන්න හම්බුණා මේ මට හුස්ම ගන්න බෑ. තැලසීමියා රෝගයෙන් පෙළෙනවා. ඇට මිදුළු බද්ධ කරන්න තමයි මෙයා සල්ලි එකතු කරන්නේ. මට ඉතින් මේ කට්ටිය බැන්නා. ඉතින් බයිනවා යන්නේ නඩේ කට්ටිය මගෙත් එක්ක ආවා 5 දෙනෙක් 6 දෙනෙක් විතර. එයාලා ඉතින් බයිනවා. ඉතින් 500 1000 එහෙම දෙන්න එපා කියලා. ඉතින් අපි හෝටල් එකට ගියා තේ එකක් බොන්න. එතන වේටර් කෙනෙක්ට දුන්නා මම රුපියල් 500ක්. ඉතින් එහෙම දෙන්න එපා කියලා බයිනවා. ඉතින් එහෙම දෙන්න එපා කියලා බැන්නා. මම මගේ ගමන මම යනවා. මගේ ගමන ඉතින් කොහොමත් මං ඉස්සරම කියලා තියෙන්නේ. මම ඉතින් කොහොමත් මිනිස්සුන්ට දෙනවා කියලා. ඉතින් මම ඉතින් දෙනවා. ඉතින් රුපියල් 500 දුන්නා එයාලත්. ඉතින් තව තියෙනවා තවදුර කියන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි සෙට් වෙමු. එහෙනම් good bye.